හායි කොහොමද ඔයාලට 20යි 26 අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. පහුගිය දවස්වල මට කමෙන්ට්ස් හම්බුණා. ඒ කියන්නේ මගේ යාළුවෝ මට කමෙන්ට්ස් කරා. ඒගොල්ලෝ එයාලා හිතලා එයාලා බිස්නස් ස්ටාර්ට් කරා කියලා. ඉතින් මම හිතනවා පහුගිය අවුරුද්දට පොඩ්ඩක් මේ වැඩේ සාර්ථකයි. දැන් අලුත් අවුරුද්දේ මම ඔයාලත් එක්ක අලුත් මාතෘකාවක් ගැන කතා කරන්න හිතුවා. මුලින්ම 20යි 26 ඔයාලට සුබ වෙන්න ඕනි. ව්‍යවසායකයෙක් ගැන කතා කරනකොට ව්‍යවසායකයෙක්ට සාමාන්‍යයෙන් අපි දන්නවා කැපවීමක් තියෙන්න ඕනි. ඒ විතරක් නෙමෙයි කොමන් සෙන්ස් එකක් තියෙන්න ඕනි තමන් කරන දේ ගැන. ඊට පස්සේ එයාට තියෙන්න ඕනි සෙල්ෆ් මොටිවේෂන් එකක් වගේම සෙල්ෆ් කොන්ෆිඩන්ස් එකක් තමන් කරන් යන වැඩේට. ඊට පස්සේ එයාට තව තියෙන්න ඕනි එයා කරන දේ ගැන සාමාන්‍යයෙන් එයාට ඉන්ෆර්මේෂන් සීකින් එකක් තියෙන්න ඕනේ. නිතරම එයා ඒ කරන දේ ගැන තොරතුරු අප්ඩේට් එකේ ඉන්න ඕනේ. එතකොට මේ තියෙන්නේ ඔන්ටර්ප්‍රීනර් කෙනෙක්ගේ නෝමල් ස්කිල් ටිකනේ. ඒත් එක්කම වැදගත් දෙයක් තමයි ඔන්ටර්ප්‍රීනර් කෙනෙක්ට තියෙන සුවිශේෂී ගති ලක්ෂණ ටික. එතකොට ඔන්ටර්ප්‍රීනර් කෙනෙක්ට තියෙන සුවිශේෂී ගති ලක්ෂණ ගැන කතා කරපුවම පළවෙනි එක විදිහට අපිට ගන්න පුළුවන් ක්‍රියේටිවිටි එක. ක්‍රියේටිවිටි එක ඇති වෙන්නේ තමන්ගේ අභ්‍යන්තරයෙන්. ඒ කියන්නේ අපි ඔකට නිර්මාණාත්මක හැකියාව කියලා කියනවා. මේක තව කෙනෙක්ට ප්‍රොමෝට් කරලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. තමන්ගේ අභ්‍යන්තරයෙන් තමන්ට තියෙන හැකියාව භාවිතා කරලා කරන දේ තමයි අපි ක්‍රියේටිවිටි එක කියලා කියන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා ඉනෝවේටිව්නස් කියලා එකක්. ඒ කියන්නේ අලුතෙන් දෙයක් හඳුන්වා දෙන එක. කෙනෙක් යම් කිසි දෙයක් අලුතෙන්ම තමන් හිතලා මොනවා හරි දෙයක් අලුතෙන් ස්ටාර්ට් කරන එක අලුත් දෙයක් හදන එක. ඔන්ටර්ප්‍රීනර් කෙනෙක් විදිහට ෆේලියර්ස් ගොඩාක් එන්න පුළුවන්. ඉතින් ඔන්ටර්ප්‍රීනර් කෙනෙක්ට අනිවාර්යයෙන්ම තියෙනවා රිස්ක් ටේකින් ඇබිලිටි එකක්. ඒ වගේම තමයි ඔන්ටර්ප්‍රීනර් කෙනෙක්ට නිවැරදි විෂන් එකක් තියෙන්න ඕනේ. විෂනරි එකක් තියෙන්න ඕනි. ඒ වගේම එයාට එන්වයරන්මන්ටල් සෙන්සිටිවිටි එකක් වගේම ඔපචුනිටි රෙකග්නිෂන් එකක් තියෙන්න ඕනි. ඒ කියන්නේ මොනවද මේ වෙලාවේ යන රටාවත් එක්ක එයාලට එන්න පුළුවන් අවස්ථා කියන දේ, එයාට කරන්න පුළුවන් දේවල් මොනවද කියන එක ගැන හොඳ ටච් එකේ ඉන්න ඕනි. ඒ වගේම ඇචීව්මන්ට් ඔරියන්ටේෂන් කෙනෙක් වෙන්න ඕන ඔන්ටර්ප්‍රීනර් කෙනෙක් අනිවාර්යෙන්ම. මොකද අසීරු අරමුණක් කෙරෙහි ඒ අරමුණ පවත්වා ගන්න එක වැදගත්. ඒ වගේම තමයි ඉන්ටර්නල් ෆෝකස් ඔෆ් කන්ට්‍රෝල් කියන එක තියෙන්න ඕනි. තමන් දෙයක් කරනකොට ඒක සාර්ථක වෙනකන් ඒ පිළිබඳ දැඩි විශ්වාසයකින් ඉන්න ඕනි. පස්සේ අපි කියනවා ස්වාධීනත්වය, ෆ්ලෙක්සිබිලිටි එක. වැදගත්ම දෙයක් තියෙනවා විතර ෆැෂන් එක. කෙනෙක්ගේ ෆැෂන් එක. දෙයකට තියෙන දැඩි ආශාව එයාව ඒ දෙයට යොමු කරනවා කියලා කතාවක් තියෙනවා. ඉතින් ඒකට දැඩි ආශාවක් තියෙන්න ඕනේ. ඉතින් ඔයාට ෆැෂන් එකකුත් තියෙනවා නම් මේක සඳහා ඔයා මුල පුරන්න ඕනේ. ඉතින් 20යි 26 අලුත් බිස්නස් අයිඩියා එකක් ස්ටාර්ට් කරන්න හිතන් ඉන්න ඔයාට මේ මෙසේජ් එක වැදගත් වෙයි කියලා හිතනවා. Wish you all to happy new year and best wishes. Bye.